කාටවත් බුදු වෙන්න බැරි බව තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. බුදු වෙන්න බෑ. ලෞතුරා බුදු වෙන්න බෑ. පසේ බුදු වෙන්න පුළුවන්. පසේ බුදු වුණත් ඉන්න වෙන කටවහක. කට ඇරියොත් රහතන් වහන්සේලා පෙන්වන්න. මගපලලාභීන් පෙන්වන්න. ඇයි බුදුවරයට ගැහුවේ අපේ දෙවියන්ට ගැහුවේ කියලා ප්‍රශ්න කරනකොට බලය තර්කය විතරක් ඉදිරිපත් කළා වැඩක් නැති වෙනවා. ආර්ය සංඝරත්නය තමන්ගේ අනුගාමිකයෝ අනුපිළිවෙලින් පෙන්වන්න ඕන. ඒක ගවයෝ පෙන්නන ආකාරයට නොපෙන්වන්න ඕන. පිළිවෙලක් තියෙන්න. සමන්ත භද්‍ර පිළිවෙලක් ඇතුව මිනිසු පෙන්වන්නේ නැහනේ. තොපි පිළිවෙලක් වෙලා නම් වෙලා ඇති. නමුත් මම බුදු වෙයි කියලා කියන. එහෙම බුදු වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා. කාටවත් මැදින් බුදු වෙන්න බෑ. 180 නිවන් දැකපල්ල හැමෝම. අනුගාමිකයේ ඕන කෙනෙකුට නිර්මාණය කරන්න පුළුවන්. බෝතලයක් කඩලා දීපු ගමන් අනුගාමිකයෝ. බෝතල් 15ක් තියෙන. කී දෙනෙක් ඉන්නවද යාළු? 25ක් ඉන්නවට. බෝතලයට අනුගාමිකයෝ. අනුගාමිකයෝ ශ්‍රාවකයෝ කියන්නේ දෙකොල්ලක්. අරක්කු බෝතලයටත් අනුගාමිකයෝ. ගංජා සුරුට්ටුවටත් අනුගාමිකයෝ. කාසිප්පු ටිකට අනුගාමිකයෝ. ඒ වගේම වහල් භාවයටත් අනුගාමිකයෝ. බලයට අනුගාමිකයෝ. ධනයට අනුගාමිකයෝ. හැඩරුවට ප්‍රසිද්ධියට අනුගාමිකයෝ. ශ්‍රාවකයෝ එහෙම ඉන්න නැති වෙයි. ශ්‍රාවකයෝ කියලා කියන්නේ වෙනම කට්ටියක්. ශ්‍රාවක කියන්නේ සෝතාපට්ටි සකු르දාගාමී අනාගාමී හෝ අරිහත් මගපලයකින් එකකටපත් වෙච්ච කෙනෙක්. වචන නැති තැනක් දකින්න ශ්‍රාවකය. ඒ කියන්නේ වචන තියනව නැත්තේ නැහැ. තමන්ගේ ගාව වචන නැති වෙන තැන නැත්තම්. මෙන්න ඉවරයි කියලා ස්ථීරන තැනක් වෙන්නේ. මේක තමයි මම හෙව්වේ. මේක තමයි සම්මාදිට්ඨිය. බුදුවම්නේ බුදුන්ගේ සයිස් එක කියලා දකින්න දර්ශනයෙන් තමන් තේරුම් ගන්න මේක සෝතප. මේක දකින්නතෙක් සියලු දෙනා নানা ප්‍රකාර වූ ලොකු ලොක්කන්ගේ පස්සෙන් අනුගාමිකයෝ හැටියට වැඩම කළ යුතු වෙනවා. එසටක් මිත්‍යා දෘෂ්ටි පස්සෙන් යා යුතු වෙනවා. හරි එක වසවර්ති මාර්යා ලේසියෙන් හොයන්න දෙන්නේ නැති වෙනවා. සුදුස්සා එනතුරු 180 පුස්කකා කියන. සුදුස්සා ආපු ගමම ටක් ගාලා ඇතුළේ. අනිත් සියලු දෙනාට 180 මේ කියලා දුන්නත් උන් යන්නේ නියත මිත්‍යා දෘෂ්ටි පස්සේ. සංඛ්‍යාත සසර කියලා එකක් තියෙනවා. සංඛ්‍යාතය කියලා එකක් තියෙනවා. ප්‍රඥාවන්තය මේක අවබෝධ කරගත යුතුයි. මෙතන ඉන්නවා ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්ත භාවය තියාගෙන ඒ අසංඛ්‍යාතය දකින්න නැති කට්ටිය. අසංඛ්‍යාතය කියලා එකක් තියෙනවා. එකකට වැඩිය කනට අහසු වෙනවද බැලිය යුතුයි. එකකට වැඩිය ඇසට පේනවද කියලා බැලිය යුතුයි. මෙන්න මේක අසංඛ්‍යාතය. හරි සරල ස්ථානයක් වේ. අතර සතිපට්ඨානෙන් විග්‍රහ කරන්නේ 84000 ධර්මස්කන්ධයන් වලින් විග්‍රහ කරන්නේ සංඛ්‍යාතයෙන් මුදව ගන්න මේ. පැන දුවන එකෙන් නතර කර. අසංඛ්‍යාතය එකවර බලපල්ලයි කියන කියේ. ඒ ගෞතම බුදුන්ගේ ධර්මයක් තියෙන නිසා තේරී ගාතාවක් තියෙන නිසා දොරටුව විතරක් තියලා තියෙනවා. ඒක තිබිච්ච ඒවායින් වෙනස් කරලා ගත්ත එක හොඳයි කියලා දැක්කට පස්සේ හිතේ. මෙතන තියෙන 100 නෙවෙයි. ඇත්ත 100. ඇත්ත 100 තියෙන්නේ හුස්ම නතර උනන්ට. දැන් අවබෝධයෙන් යුතුව ඉන්න 100 නෙවෙයි 100 කියන්නේ. ඔරිජිනල්ම 100 තියෙන්නේ හුස්ම නතර උනන්ට. මෙන්න මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. අවසන් සම්ප්‍රයුක්තය 100. ඒ 100 හොයාගෙන අවසිහියෙන් කට්ටිය ගමන් කරනවා. පූර්ණ අවසිහියටපත් වෙච්ච මිනිස්සෙක් 100 තියෙන දොරටුව තුල නතර කිරීමට බුදුරුන්ට හැකියාව තියෙනවා. මේ සමස්තයකට බලපං කියලා කිව්වන් පස්සේ උගේ අවසිහිය අවසන් වෙලා පූර්ණ 100යටපත්. අනික් කට්ටියන්ට 100 උරුම වෙන්නේ හුස්ම නතර වුණා පස්සේ.
පරිනිර්වාණය කියන දේ ලේසින්. ඒක තමයි පූර්ණ නිවීම. සාරිපුත්‍රට කියනවනේ. ඕක ෂේම භූමිය. මම පෙන්වුවේ ෂේම භූමිය. මේ ෂේම භූමිය තුල මාරයට කරන්න වැඩක් නැත. මාරයට කරන්න වැඩක් නැත. උඹ නිදහස් වීහමාරයි. සාරිපුත්‍ර ගොඩ ගිහින්. සියලු ආර්ය ශ්‍රාවකයෝ ගොඩ ගිහින්. මරණයේ චිත්තක්ෂණය දැකපු කට්ටියත් මරණයේ චිත්තක්ෂණය සදා තනික කරගත්ත කට්ටිය. මේ දෙගොල්ලම බුදුන්ට හිටිය කියලා කියන්නේ. බුද්ධත්වය උරුම වෙන්නේ ෂේම භූමියෙන් පස්සේ කියලා කියනවා. රහතන් වහන්සේලා මරණ දවසට උරුම වෙන එක බුදුන් නැකිටවගෙන කතාව කියන. ඒක 360 වෙනවා. කතාව අවසන් වෙන එක 180 වෙනවා. ද්විජං උප්පත්තියක් තියෙන. මිනිස්සෙක් උප්පත්ති දෙකක් තියෙන. එකක් සම්මුතික උප්පත්තිය වෙනවා. ඒ උප්පත්තිය තුලදි තිබිච්ච එක යලි පෙන්නකොට දෙවෙනි පාරට උපදින. ද්විජං උප්පත්තියක් තියෙන මනුස්ස භවයකට උප්පත්තියේදී තිබිච්ච ස්වභාවය අතරමං වෙලා සසරට අහු වෙලා සසරෙන් ගැලවෙන වෙලාවටත් අන්න අර මුල් තිබිච්ච ස්වභාවය පේන. කුඩා දරුවෙක් දකින ලෝකය තමන්ගේ නේත්‍රා දෙකට පැහැදිලිව දර්ශනය වෙන. දින 7ක් වෙන දරුවෙක් දකින්නේ නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව යලි දකිනකොට තමන් සතර අපායෙන් හෝ සංසාර චක්‍රයෙන් ගැලවිලා ඉන්නේ. මම ලියනවනම් මේ කියන එකම ලියවිය යුතු වෙන. මේ කියන එකම ලියවිය යුතු වෙන. ඇන්ඩ්‍රොයිඩ්ලට තාම මගේ හඬ පැසිව් කරගන්න බැරුව තියෙන. පැසිව් කියන සයිඩ් එකක් මම කියන. මේ දේශනාව වෙන්නේ මට වෙන්න. මගේ කාමරේට. එතකොට අහන කෙනාටත් දේශනාව තමන්ට වෙන්න. තමන් ඉන්න තැනට. එක සැරේට හඬ ඇහෙනවා. හඬ පැසිව් පැත්තට ගමන් කරනවා. පිටට ගමන් නොකර තමන්ට ආරූඪ වෙන එකක් තියෙනවා. ඒ ශ්‍රවණය සුදුස්සාට ප්‍රයෝජනවත් වෙන. නුසුදුස්සන්ට කියවල තේරුම් අරගෙන යලි වචනයක් අහලා තේරුම් ගන්න එකක් තියෙනවා. ඒ පැසිව් බුද්ධ වචනේ තමන්ගේ පැත්තට කියන වචනය ශ්‍රවණය කරන්න නැති කට්ටියන්ට අකුරු කියෙව්වට නිවන් දකින්න බැරි වෙයි. සම්බෝධියට තර්කගේ. එතකොට ධර්මයේ ප්‍රසූතුම්. ඒක නිසා මට කිසි ප්‍රශ්නයක් නැතුව මම ඔහෙ කියෝ. උගුරා උන්නුනොත් ඔය දූෆන් පෙත්තක් කරේ හේ බීලා ආයෙ උගුර හදාගෙන ආයෙ ගියේ. සම්බෝධිය හරිද කියලා බලන්න තර්ක කළ යුතුයි. එතකොට ධර්මයේ පිට වෙයි. පිට වෙන ධර්මය මම කවදාවත් අහපු නැති එකක් වෙයි. මම කියන ඒවා මම කවදාවත් අහලා නැති ඒවා වෙයි. ඒ රටාව අහලා නැති වුණාට වචන තිබිච්ච ඒවා වෙයි. රටාව අහලා නැති වුණාට වචන තිබිච්ච ඒවා වෙයි. මට කියා ගන්න දේශනාවක් ආකාරයට මම නිතරම කතා කරා. අනුත්තර දහම එළියට ගන්න එන්නේ සම්බෝධිය පරීක්ෂා කරන්න එන කට්ටිය නිසා මම ඕගොල්ලන්ට අවස්ථාව දීලා තියෙනවා. මමත් මගේ හඬ අහන්නේ පළවෙනි වරට වෙයි. වොයිස් මේල් එකක් දාලා. අරිහත් තලයයි සෝතාපට්ටි තලයයි දෙක එකක් වෙනවා. අරිහත් තලයයි සෝතාපට්ටි තලයයි දෙක එකක් වෙනවා. ඵලය වෙනස් වෙන්නේ සෝතාපට්ටියට තලය තුල නතර වෙන්න බැරි නිසා. අරිහත් තලයයි සෝතාපට්ටි තලයයි දෙක එකක් වෙනවා. අරිහත් තලය තුල සෝතාපට්ටියට නතර වෙන්න බැරි දැක්ක ගමන් වීසි වෙන නිසා. බුදුන්ගේ ගාවම වැටිලා ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසකාරය විපස්සනාව ඒව මේව දහම් ශ්‍රවණය කරමින් මය හිමිහිට ඇස පූර්ණ කරගා. ඊට පස්සේ ඇය රහත් වෙන්නේ කකුල් දෙකට වතුර දා ගන්න වෙලාවේ. පටාචාරාව පරිපූර්ණ ලෙස අවසන් වෙන්නේ එතෙන්දි වෙන්නේ.